How are you all, my dear little children? So, here I came back with a beautiful new English lesson for you. So, today we are going to learn about animals. Animals that come into the garden. Animal that come into the garden. Animals? Yes, animals කියන්නේ පුතේ සත්තු. නේද? Those are our friends. එයාලා අපේ යාළුවෝ නේද? අපේ පරිසරයේ අපිට දකින්න ලැබෙන සතුන් ගැන තමයි අද පාඩම. පුතාලා ආසයි නේද? සතුන් ගැන ඉගෙන ගන්න. Yes. හැබැයි මෙතන පුතේ විශේෂයක් තියෙනවා. That come into the garden. Animals that come into the garden. What does that mean? Garden කියලා කියන්නේ මොකක්ද? Garden. Garden. ගෙවත්ත. Garden කියන්නේ ගෙවත්ත. හරි? එතකොට අද අපි කතා කරන්නේ අපේ ගෙවත්තට එන සත්තු ගැන. You know children, some animals are living in the forest. නේද? සමහර සත්තු ඉන්නවා එයාලා ජීවත් වෙන්නේ කැලෑ ආශ්‍රිත ප්‍රදේශවල. Right? නමුත් අද අපි කතා කරන්නේ එයාලා ගැන නෙවෙයි. අද අපි කතා කරන්නේ අපේ අවට පරිසරයේ අපිට නිතරම දකින්න ලැබෙන සත්තු ගැන. විශේෂයෙන්ම අපේ ගෙවත්තට එන සත්තු ගැන. හරි. We are come to our next slide. Let's go. Here we have a friend. Her name is Hiruni. Hiruni says about her garden. ඔන්න මේ අපේ යාළුවාගේ නම තමයි හිරුනි. මේ අපිට ඉන්නවා ලස්සන යාළුවෙක්. එයාගේ නම හිරුනි. ඉතින් හිරුනි අපිට කියන්න යනවා එයාගේ ගෙවත්තට එන විවිධ සතුන් ගැන. අපි සතුන් ගැන පුතාලා අපි පාසලේදී නේද අහලා තියෙනවා. නමුත් අපි මේ සතුන්ට කියන English words නේද? අපි අද ඉගෙන ගන්න යනවා. ඒ වගේම what they like to eat. මොනවද එයාලා කන්න කැමති? And where they live. එයාලා මොන වගේ තැන්වලද ඉන්නේ? Right? ඒ වගේ දේවල් අද අපි මේ lesson එකෙන් ඉගෙන ගන්න යනවා. So today we are going to learn about animals and what they like to eat. Right? And Senuri is ready to say all the things about animals. Let's go. අපි බලමු සෙනුරුගේ ගෙවත්තට එන හිරුනිගේ ගෙවත්තට එන යාළුවෝ කවුද කියලා. Let's go. Yes. Cat. Poosa. දැන් මේ හිරුනිගේ ගෙවත්තට එන එක යාළුවෙක් තමයි මේ cat. ඒ කියන්නේ පූසා. Right? අපි cat කියලා ලියන්නේ කොහොමද? C A T. Cat. පූසා. ඔන්න මෙයාත් සෙනුරිගේ හොඳම ළඟම friend කෙනෙක් තමයි. අපේ ගෙවත්තේ නිවසේ ඇති කරන සතෙක් විදිහට තමයි මෙයාව සලකන්නේ. And do you know children what they like to eat? මෙයාලා මොනවද කන්න කැමති? Yes. The cat is like to eat fish. It likes to eat fish. මේ කැට්ලා කන්න කැමති ගොඩක් වෙලාවට මාළු. Fish. F-I-S-H. Fish. මාළු. And also the cat likes to drink milk. ඒ වගේම මෙයාලා පුතේ කිරි බොන්නත් ගොඩක් ආස කරනවා. පුතාලා දන්නවා, right? Cat likes to eat fish. හරි. අපි බලමු හිරුනිගේ ගෙවත්තේ තව කවුද ඉන්නේ යාළුවෝ කියලා. Yes, it's a dog. Dog. D-O-G. Dog. Balla. It's also our best friend.
මෙන්න මෙයාත් අපේ නිවසේ ඇති කරන අපේ ආදරණීය යාළුවෙක් තමයි මේ නේද ඩොග්ස්ලා කියන්නේ. ඉතින් ඩොග්ස්ලට පුතාලා හැමෝම ගොඩක් ආස කරනවා නේද? So then children what they like to eat. මේ බල්ලෝ මොනවද කන්න කැමති? Yes, fish and meat. ගොඩක්ම meat තමයි නේද? meat කියන්නේ පුතේ මස් වලට. අපි කලින් කතා කළා fish කියන්නේ මාළු වලට. එතකොට meat කියලා කියන්නේ මස් වලට. මස් වර්ග හැම දෙයකටම වගේ යාලා ගොඩක් ආසයි නේද? අපි meat කියලා ලියන්නේ කොහොමද? M E A T meat. ඒ වගේම පුතේ අපි යාලට ඉන්න පුංචි ගියක් හදලා දෙනවා නේද? පුංචි කූඩුවක් අපි හදලා දෙනවානේ. අපි පුංචි ගෙදරට කියනවා නමක්. Yes, the kennel. Kennel. Kennel කියලා කියන්නේ මේ බල්ලන්ට හදන පුංචි කූඩුවට, right? All the dogs are like to sleep in the kennel. Yes. Yes, here we have another friend. Butterfly. Butterfly. සමනලයා. ඔන්න එක එක පාට ලස්සන පාට වලින් අපිට අපේ ගෙවත්තේ සමනල්ලු දැක ගන්න පුළුවන්. අපි සමනල්ලුන්ට ඉංග්‍රීසි වලින් කියන්නේ පුතේ butterflies කියලා. butterfly කියන්නේ එක්කෙනෙක්, butterflies කියන්නේ සමනල්ලු ගොඩක්. Right? B U T E R F L Y. Butterfly. Samanalaya. And here you can see what is it doing. What is it doing? එයා මොකද මෙතන කරන්නේ? Yes. It drinks honey. Yes. It drinks honey. මෙයා මල් පැණි බොන ගමන් තමයි ඉන්නේ. ඉතින් එයාලා ගොඩක් ආස මල් පැණි බොන්න. Right? Who is the next? Yes. Here we can see a beautiful rabbit. නේද? සත්ව ලෝකේ ඉන්න ගොඩක් අහිංසක සතෙක් තමයි rabbit කියලා කියන්නේ. R A B I T. Rabbit. හාවා. ඔන්න මගේ පුතාලා හාවන්ට ගොඩාක් ආසයි නේද? What they like to eat. ඔන්න හාව මොනවද පුතේ වැඩිපුරම කන්න කැමති? Yes. Carrots. Those are carrots. The rabbits are like to eat carrots. CARROT. Carrots. Okay, children. And then we can see here cow. 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 ඒ කියන්නේ කාටද? Yes. එළදෙන. අපි කිරි ගන්න යාගෙන් නේද? Cow. Cow කියන්නේ එළදෙන. And what does it like eat? එයා මොනවද කන්න කැමති? Yes, the cow likes to eat grass. Grass කියන්නේ තනකොළ වලට. තනකොළ තමයි යාලා කන්න ආස. Right? And then here we can see a frog. Frog. ගෙම්බා. මෙන්න මෙයාලත් අපිට නිතරම අපේ ගෙවත්තේ දකින්න ලැබෙන සත්ත්ව විශේෂයක්. ඔන්න මෙයාලා පුතේ කන්නේ දැන් අපි කලින් කතා කරා වගේ නෙමේ ටිකක් වෙනස් විදිහට තමයි මෙයාලා ආහාර ගන්නෙ. මෙයාලා පුතේ ගන්නේ insects ලව තමයි ආහාර විදිහට. Insects. 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 ඒ කියන්නේ crumine. මෙයාලා crumine තමයි ආහාරයට ගන්න. Frogs are known to eat a variety of insects, including flies, moths, beetles, crickets, grasshoppers, and other small bugs. මෙන්න මේ වගේ පුංචි සත්තු අපි ආයෙත් කියනවා insects කියලා. Crumine. Right? As an example, butterfly.
බටර්ෆ්ලයි පුංචි සමනල්ලු. ගොඩක් පුංචි සතු තමයි මෙයාලා ආහාරයට ගන්න. ඒ වගේම කැතිඩිට් කියලා කියන්නේ තනකොළ පෙත්තෙක් වගේ සත්ව විශේෂයක් ගොඩක් පුංචි. ඊළඟට honey bee කියලා කියන්නේ look at the third picture. You can see here a honey bee. මී මැස්සෝ. පුංචි මී මැස්සෝ ආහාරයට ගන්නවා. ඊළඟට wasp කියලා කියන්නේ දෙබරු විශේෂයක් මේ ඉන්නේ. කුඹලා කියලාත් කියනවා මෙයාලට. එයාගේ පුංචි සත්තු. ඊළඟට ladybug, කුරුමිනියෝ, ඊළඟට grasshoppers, තනකොළ පෙත්තෝ, flies, ඒ වගේ flies කියන්නේ මැස්සෝ. ඒ වගේ පුංචි ඉන්සෙක්ට්ලා තමයි යාලා ආහාර විදියට ගන්න. frog, 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 game. What else? Yes, a beautiful animal. Peacock, monera, right? Peacock. Peacock. ඔන්න හිරුණිගේ ගෙවත්තට එන තවත් ලස්සන යාළුවෙක් තමයි මේ peacock. What they like to eat? මේ peacockලා මොනවද කන්න කැමති? Yes, they like to eat seeds and grains. And also they like to eat fruits. Seeds කියන්නේ පුතේ ධාන්‍ය වර්ග. ඒ වගේම ඇට වර්ග. ඒ වගේම එළවලු වල තියෙන පුංචි ගෙඩි වර්ග, චූටි ඇට වර්ග. ඒ වගේ දේවල් තමයි එයාලා ආහාරයට ගන්න. Seeds and grains කියන්නේ ඒ වගේ ධාන්‍ය වර්ග වලට. ඊළඟට fruits. ඒ තමයි පළතුරු. fruits කියන්නේ පළතුරු වලට. එයාලා පුංචි පළතුරු ආහාරයට ගන්නවා. Who's the next? Yes, woodpecker කියලා කියන්නේ කොට්ටෝරුව. And children, have you ever seen this animal? පුතාලා මේ සතාව දැකලා තියෙනවද? It's a bird. මේ ඉන්නේ පුතේ කුරුල්ලෙක්. මෙයා ගොඩාක් උස ගස්වල පුංචි සිදුරු හදනවා එයාගේ බීක් එක පාවිච්චි කරලා. බීක් කියලා කියන්නේ එයාගේ හොට. එයාගේ හොට පාවිච්චි කරලා ගොඩක් උස ගස් එයා සිදුරු කරලා දානවා. right? එයාට අපි කියනවා woodpecker. එහෙම නැත්නම් කොට්ටෝරුව කියලා. The woodpecker also likes to eat like nuts, sweets, berries and fruits. මෙයා ගොඩක්ම කැමති පුතේ nuts වර්ග. ඒ කියන්නේ පුංචි පොත්ත සහිත ඇට වර්ග. ඒ වගේම seeds, ධාන්‍ය වර්ග. ඊළඟට berries, බෙරි ගෙඩි. ඊළඟට fruits, ඒ වගේ පළතුරු තමයි මෙයාලා ගොඩක්ම ආහාරයට ගන්න. මෙයාලා ගොඩක් ජීවත් වෙන්නේ ගොඩක් උස ගස්වල සිදුරු හදාගෙන තමයි යාලා ජීවත් වෙන්නේ. Let's go. What is the next? Yes, here we can see a small caterpillar. Who is that? Yes, caterpillar means දලඹුවා. දලඹුවා කියලාත් කියනවා. caterpillar කියලා කියන්නේ දලඹුවට. He eats leaves. එයා කන්නේ ගස්වල කොළ තමයි කන්නේ. ඊට පස්සේ එයා ටිකක් ලොකු වුණාට පස්සේ තමයි අපි කියනවා එයා කෝෂයක් හදාගෙන ඒක ඇතුලේ ජීවත් වෙලා ඊට පස්සේ බටර්ෆ්ලයි කෙනෙක් විදිහට තමයි එයා එළියට එන්නේ. ඔන්න අපිට කැටපිලව හඳුන්වන්න පුළුවන් සමනලයාගේ මුල් අවදියේ කාලය විදිහට අපිට හඳුන්වන්න පුළුවන් මේ කැටපිලව. එහෙම නැත්නම් දලඹුවාව. අපි කැටපිලර් කියන අකුරු බලමු. CATERPILLAR caterpillar. දලඹුවා. ඊළඟට අපිට ඉන්නවා here we can see ants. Those are ants. ants කියලා කියන්නේ කූඹීන්ට.
ඈන් කියලා කියන්නේ කුඹියා. ඈන්ස් කියලා කියන්නේ කුහුඹුවන්. කිහිප දෙනෙක් තමයි ඈන්ස් කියලා මෙතන හඳුන්වලා තියෙන්නේ. ඔන්න දැන් මේ කූඹි ජීවත් වෙන්නේ කොහෙද පුතේ? එයාලා විවිධ ආහාර ගන්නවා. ඒ කියන්නේ අපි මිනිසුන් කන පුංචි බත් ඇට ඒ වගේ දේවලුත් එයාලා ආහාරයට ගන්නවා. ඊට අමතරව කොළ වර්ගත් ගන්නවා. එතකොට මෙන්න මේ පින්තූරේ පෙන්වලා තියෙන විදිහට පුංචි ගුල් හදාගෙන පොළවේ යට තමයි යාලා ජීවත් වෙන්නේ. Right? Ants. Ants are like that. Who is the next animal? Yes, honeybee. Honeybee කියලා කියන්නේ මී මැස්සට පුතේ. Right? පුතාලා දන්නවා මී මැස්සා. එහෙම නැත්නම් honeybee ටිකක් වෙනස් වැඩක් කරනවා. නේද? එයාලා ආහාර අරගෙන නිකන් ඉන්නේ නෑ පුතේ. එයාලා ඒ ආහාර ගබඩා කරලා තියාගන්නවා. right? එයාලා ආහාර විදියට ගන්නේ මල්වල පැණි. ඒ පැණි ඒගොල්ලෝ අරගෙන ගිහිල්ලා එයාලා හදනවා බී හයිව් එකක්. එහෙම නැත්නම් අපි කියනවා මී වදයක් කියලා කියනවා. පුංචි සිදුරු වලින් කොටස් වලින් හැදිච්ච මේ වදයක එයාලා තැම්පත් කරනවා එයාලා ගෙනාපු මල් පැණි. ඊට පස්සේ අපි දන්නවා එයාලා කාලයක් ගියාම ඒක අතහැරලා යනවා. ඉතින් මිනිසුන් මොකද කරන්නේ? මේ මී වදේ කඩලා අපි මී පැණි හදා ගන්නවා. නේද? right. Who is the next animal? ඔන්න පුතේ අපේ හිරුණිගේ ගෙවත්තට එන තවත් සතෙක් තමයි මේ. Who is that friend? Grasshopper. Grasshopper කියලා කියන්නේ තනකොළ පෙත්තා. right? Grasshopper. They like to eat grass and weeds. පුංචි වල් පැල වර්ග ඊළඟට තනකොළ ඒ වගේ පුංචි කෘමි සත්තු ඒ වගේ දේවල් තමයි මේ grasshoppers-ලා ආහාරයට ගන්න. right? Those are the animals that come into Hirunis garden. right? අපි ආයි පොඩ්ඩක් බලමු. අපි ඉගෙන ගත්ත යාළුවන්ගේ නම් ටික ආපහු පාරක් කියලා බලමු. Let's read those again. Yes. Cat. Dog. Butterfly. Rabbit. Cow. Frog. Peacock. Woodpecker. Caterpillar. Ants. Honeybee. And grasshopper. Those are the friends that come into Hirunis garden. Now children, we are come to the end today. We learned about some animals. නේද? අපි ඔන්න ගෙවත්තට එන සත්තු ගැන සහ යාලා කනබොන දේවල් ගැනත් කතා කරා. Now I have a question. ඔන්න පුතේ මට ප්‍රශ්නයක් තියෙනවා. Tell me, what's your favorite animal? What's your favorite animal? ඔන්න පුතාලගේ favorite කියලා කියන්නේ කැමතිම. පුතාලා ආසම පුතාලා කැමතිම යාළුවා කවුද මෙතනින්? Yes. What's your favorite animal? Okay children, we are come to the end. ඔන්න අපි පාඩම අවසන් කරන්නයි හදන්නේ. channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. ඉතින් ටීචර් ගොඩක් ආසාවෙන් ඉන්නවා ඔයාලගේ අදහස් comment සරහා දැනගන්න. එහෙනම් comment එකක් දාගෙනම යන්න. right? We will meet again with a new beautiful English lesson in next day. Bye children.